ඉතින් ඔයාලා හැම කෙනෙක්ම අද දවසෙත් පිළිගන්නවා ධනා බ්‍රෝ YouTube channel එකත් එක්ක. ඉතින් මම කලින් වීඩියෝ එකේදී ඔයාලට ප්‍රොමිස් කරා වගේම තමයි ඔන්න අද දවසේදීත් වීඩියෝ එකක් ගෙනවා. මේ වීඩියෝ එක ගෙනහලා තියෙන්නේ PowerPoint ගැන. ඉතින් මම තීරණය කරා මම ඔයාලට මුලදිම කිව්වා මේ වීඩියෝ සීරීස් එක කරා මම ඔයාලට මේකේ ප්‍රැක්ටිකල් සිනාරියෝස් කීපයක් තමයි කියලා දෙන්නේ. එන ඔයාලට මේකෙදි කිව්වා මම ඇතුළාන්තයටම යන්නේ නැහැ මේකේ one by one මම ඒ ටික කතා කරන්නේ නැහැ. ඔයාලට ප්‍රැක්ටිකලි දෙයක් කරද්දී අත්‍යවශ්‍යම වෙන දේවල් තමයි මම මේ සීරීස් එක කරා කතා කරන්නේ. ඉතින් මම මේකෙදි ඔයාලට සිම්පල් ට්‍රික්ස් පහක් මම ඔයාලට කියලා දෙනවා. ඉතින් මම විශ්වාස කරනවා අනිවාර්යෙන් මේ සිම්පල් ට්‍රික්ස් පහ හරහා ඔයාලට ලොකු දෙයක් කරගන්න පුළුවන් වෙයි. ඔයාගේ PowerPoint slide show එකක් ඔයා හදන්න යද්දී. ඉතින් වීඩියෝ යන කලින් මම ඔයාලා හැම කෙනෙක්ට මතක් කිරීමක් කරනවා පල්ලෙහා තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා subscribe කරලා තියාගන්න notification එක on කරලා තියාගන්න. අන්න එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාගේ mobile phone එකට ඔයාගේ device එකට අනිවාර්යෙන් notification එකක් එයි. ඔයාට එවෙලෙම වීඩියෝ එක බලන්න පුළුවන්. අපි එහෙනම් යමු වීඩියෝ එකට. දවසේදී මම ඔයාලට කිව්වා මම simple PowerPoint tricks පහක් ඔයාලට කියලා දෙනවා කියලා. එතකොට මේක one by one මම කියලා දෙන්නම්. අපි නම් බලමු මොකක්ද පළවෙනිම trick එක කියලා. අපි මේකට කියනවා quick alignment. ඒ කියන්නේ අපි මේක කතා කරොත් එහෙම මොකක් හරි ෂේප් එකක් නැත්නම් හැටතලයක් හෝ මොකක් හරි දෙයක් මේ ස්ලයිඩ් ෂෝ එකට ඉන්සර්ට් කරද්දී ඇතුළත් කරාට පස්සේ සමහරලාවට අපිට එක එක දැන් කියන්නේ අපි සමහරලාට ඒක ප්ලේස් කරද්දී අපිට එක ළඟ අර හිඩැස් එහෙම එක සමානව තියාගන්න ඕනේ. ඒතර මේවා කරන්නේ නැද්ද අපි ගොඩක් වෙලාවට බලන්න ගොඩක් එක අපහසුයි සමහරලාට. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඉන්න මං ෂේප්ස් කීපයක් දැන් මේකට දාන්න. මට අපි මේ විදිහට ෂේප් එකක් දාමුකෝ. හිතන්න මට මේ ෂේප් එක ඩුප්ලිකේට් කරගන්න ඕනේ. ඒ කියන්නේ කීපයක් හදාගන්න. ඒතකොට දැන් සමහරලාට ඔයාට මේක ආපහු අර ඉන්සර්ට් ටැබ් එකට ගිහිල්ලා ෂේප් එකක් දාන එහෙම කරන්න ඕනේ නැහැ. ඔයාට මේකම නම් ඩුප්ලිකේට් කරගන්න ඕනේ. ඔයාට මේක ක්ලික් කරලා control D එකේ බුවා නම් අන්න ඔයාට පේනවා මේ වගේ ඩුප්ලිකේට් එකක් ඔයාට හදාගන්න පුළුවන්. ඩුප්ලිකේට් එක ඔයාට මේ කැමති තැනකට මේ විදිහට දාගන්න පුළුවන්. දැන් මම අර කලින් කිව්වා වගේම දැන් හිතන්නකෝ මට මේක මෙන්න මේ හරියෙන් වගේ දාගන්න. ඊට පස්සේ මම ඔන්න මට තව එකක් ඕනේ. මම ආපහු පාරක් control+D ඔබනවා. අන්න ආපහු ඩුප්ලිකේට් එකක් එනවා. දැන් ඔයාලට පේනවනේ හිතන්න දැන් මේක මේ හරියෙන් වගේ ආවයි කියලා. දැන් මට ඕන නම් මෙන්න මේක දැන් ඔයාලට පේනවා මෙන්න මේ ෂේප් එක සහ මේ ෂේප් එක අතර පුංචි ગેප් එකක් තියෙනවා. එතකොට මට ඒ ગેප් එක වගේම ગેප් එකක් නම් මට ගන්න ඕනේ කරන්නේ. නැත්නම් ඒක ඔක්කොම ටික මේ ඔක්කොම ටික එක ලයින් එකට නම් ගන්න ඕනේ කන්නේ. අපි මෙන්න මේ ෂේප්ස් ටික ක්ලික් කරලා මේ විදිහට ඔයාලට මෙතන පේනවා align කියලා ටැබ් එකක් තියෙනවා. මෙන්න මේකට ගිහිල්ලා align එකට ගිහිල්ලා මේක බලන්න මේකේ options කීපයක් තියෙනවා. ඔයාලට one by one මේක ටෙස්ට් කරලා බලන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි දැන් මේලා දාමුකෝ align center කියන එක. align center කියන එක දැම්මට පස්සේ මොකද උනේ? ඔක්කොම තනි line එකට. ඒ කියන්නේ සිරස් අතර එකට align වීමක් වුණා. මොන මම ආවපාරක් control z එක බලලා මම කලින් තිබ්බ තත්තරම ගන්නවා. ඊට පස්සේ අපි යමු align එකටම ගිහිල්ලා align left කියන එකට ගියොත් එහෙම මේ ඔක්කොම ටික අර ෂේප්ස් උනේ මුල්ම ෂේප් එක තිබ්බ තැනට එකට ලයින් වෙලා තියෙනවා. කියන්නේ වම් අත පැත්ත තිබ්බ එකට ඇවිල්ලා තියෙනවා. අපි ඒකම අපව එබුවොත් එහෙම align right කියන එකට අන්න මම ෂේප්ස් තුනක් දාලා තිබ්බ මේකෙන් දකුණු අත පැත්ත තිබ්බ ෂේප් එක පැත්තට ඒ ඔක්කොම ටික එකට ලයින් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි කියමුකෝ මේ ඔක්කොම ටික අපිට එක තිරස් අතර ගන්න ඕන නම් මෙන්න මේ align middle කියන එක එබුවා නම් ඔයාලට දැක්කද? අර උඩ පල්ලෙහා කියලා තිබ්බ ඔක්කොම ටික එක තිරස් ඉරකට ඇවිල්ලා තියෙනවා. මේක අමුතුවෙන් ඔයා කර්සර් එකෙන් සිලෙක්ට් කරගෙන උඩ පල්ලෙහා ගෙනන්නේ එහෙම අවශ්‍ය නැහැ. මොකද මේකේ මේ quick alignment option එක දීලා තියෙනවා. අපි කියමුකෝ මේකේ options කීපයක්ම තියෙනවා. අපි හිත මේ ඔක්කොම ටික පල්ලෙහාට ගන්න ඕන නම් align bottom කියන එකේ පොර පස්සේ දැන් ආපහු බලන්නකෝ. මේකේ පල්ලෙහාම තියෙන shape එක තියෙන මෙන්න මේ හරියෙන්නේ. හැබැයි අනිත් ඒවා තියෙන ඉරුටි. හැබැයි මේ align bottom කියන එක ක්ලික් කරාට පස්සේ ඔක්කොම ටික අර පල්ලෙහාම තියෙන එකේ ගන්නට ආවව වෙලා තියෙනවා. ඊට අමතරව තව ගත්තොත් එහෙම අපිට තව ගන්න පුළුවන් දෙයක් තමයි මෙතන තියෙනවා මේ distribute horizontally. ඒ කියන්නේ මෙන්න මේ shapes අතර තියෙන මේ හිස්තැන් ප්‍රමාණය. ඒ කියන්නේ දුර එක line එකකට ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් මේ distribute horizontally මේක ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා දැන් මේක කලින් තිබ්බ මෙන්න මේ හරිය. හැබැයි දැන් මැද්දට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ දෙක අතර තියෙන දැන් gap එක සමානයි. අපි කියමුකෝ ඔන්න මේ ටික අපි ඔක්කොම දැන් අපි කියමුකෝ මේක මෙන්න මේ වගේ තියෙන කියලා. හැබැයි මට ඕන නම් මෙන්න මේ තුන අතර තියෙන මේ ગેප් එක සමාන කරගන්න මට මේ ඔක්කොම ටික සිලෙක්ට් කරන්න පුළුවන් control+a අකුරේ බුවට පස්සේ ඊට අපි යන මේ arrange කියන එකට මේකට ගිහිල්ලා පිටතන තියෙන align කියන එක මේකට ගියාට පස්සේ මෙන්න මේ පල්ලෙහාම තියෙනවා distribute vertically කියලා. මෙන්න මේකේ බුවට පස්සේ දැන් ඔයාලට පේනවා මෙන්න මේ දෙක අතර තියෙන ગેප් එක අඩුයි මේකේ තියෙන ગેප් එක වැඩි.
මෙන්න මේක එබ්බුවට ගමන් මොකද වෙන්නේ? ඔන්න ඒ ඔක්කොම අතර එක සමාන ગેප් එකක් එනවා. එහෙනම් මෙන්න මේ විදිහට ඔයාලට මේ quick alignment option එක use කරන්න පුළුවන්. insert icons. ඒ කියන්නේ ඔයා සමහරට මේ slide show එකක් හදාගෙන යද්දි ඔයාලට විවිධ icons මේකට insert කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ගමු විවිධ සලකුණු. අපි කියමු copyright mark එක අර ඔයාලා දැකලා තියෙයි C රවුමක් ඇතුලේ C අකුර තියෙනවා. කෙනෙක්ට bitcoin සම්බන්ධයෙන් මොකක් හරි එයා slide show එක දෙනාට bitcoin mark එක ගන්න පුළුවන්. ඒතකොට මේක Google එකේ ගිහිල්ලා හොය හොය download කර කර ඉන්න ඕනේ නැහැ. PowerPoint එකේ මේ option ඔක්කොම දීලා තියෙනවා. හැබැයි මේ සමහර option use කරන්න නම් අනිවාර්යෙන්ම ඔයාලට Microsoft account එකක් හදලා මේකට sign in වෙලා තියෙන්න ඕන. ඔයාලට මේ උඩින්ම පේනවා ඇති මේ මෙතන මම select කරලා තියෙන මෙතන මේ දනා බ්‍රෝ කියලා මගේ Microsoft account එකට මම sign in වෙලා තියෙන. එතකොට තමයි මේකේ සමහර options ඔයාලට use කරන්න පුළුවන්. අපිට ඒවා ගන්න පුළුවන් මේ විදිහට insert කියන tab එකට ගිහිල්ලා මෙතන තියෙනවා විවිධ දේවල් තියෙනවා. මම අද කතා කරන icons ගැන. මෙන්න මේ icons කියන එක ක්ලික් කරාට පස්සේ මේ විදිහට icons රාශියක් බලා ගන්න පුළුවන් විවිධ categories යටතේ. උදාහරණයක් විදිහට දැන් මොකක් හරි slide show එකක් හදද්දී ඔන්න මෙන්න මේ වගේ icon එකක්. ඔන්න call සම්බන්ධයෙන් මේ වගේ දෙයක් මේ analytics සම්බන්ධයෙන්. එතකොට ඊට පස්සේ මොකක් සත්තු ගැන දෙයක් කරනවා නම් ඔන්න වාට ඒ වගේ icons කිහිපයක් මේකට දීලා තියෙනවා. ඊට පස්සේ ඇඳුම් සම්බන්ධයෙන් විවිධ දේවල් arrows තියෙනවා මේ වාට මේ 1 by 1 වා පැත්තෙන් තියෙන ඒවා select කරගන්න පුළුවන්. ආර්ට්ස් වලදී යූස් කරන මේ හැම දෙයක්ම මේකෙදි වාට දීලා තියෙනවා. අර මම වාට කලින් වගේ අපි කියමුකෝ මේකේ මේ තියෙන බිට්කොයින් මාක් එක, මේ ඩයමන්ඩ් මාක් එකක් තියෙනවා. ඒතර සේවිංග්ස් ගැන මොකක් හරි එකක් දාන්න වාට මෙන්න මේ වගේ අයිකන් එකක් යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ ඩොලර් මාක් එක දීලා තියෙනවානේ. ඉතින් මේ වගේ විවිධ දේවල් වාට මේ විදිහට බලාගෙන මේ පල්ලෙහා ඕන දෙයක් වාට දාගන්න පුළුවන්. හරිම සරලයි මේක. දැන් මේක කොහොමද අපි ඉන්සර්ට් කරගන්නේ? සයිට් එකට දාන්න දෙන වාට අවශ්‍ය කරන එක මෙන්න මේක නම් මම මේක උඩට ගිහිල්ලා මේක සිලෙක්ට් කරවසොන්න insert 1 කියලා එකක් ඇවිල්ලා තියෙනවා. අපිට කිහිපයක් ඕන නම් අපිට මෙතන සිලෙක්ට් කරලා දාන්න පුළුවන්. දැන් අපි කියමු නේ මට මෙන්න මේක තමයි ඕනේ ගන්න කියලා. ඔන්න මම ඒක සිලෙක්ට් කරලා දෙන්නේ. දැන් මම මේක insert කරාට පස්සේ ඒ ෆොටෝ එක මේකට ඒ icon එක මේක download වීමක් වෙනවා. ඔන්න ඔයාලට පේනවා ඒක download වෙලා තියෙනවා. අපි කියමුකෝ ඔයාලට මේක අවශ්‍ය කරන්නේ මේක කළු පාටින් default ඇවිල්ලා තියෙන. හැබැයි ඔයාලට මේක ඕනේ කරන වෙන මොකක් හරි පාටකින් කියලා කිසිම issue එකක් නැහැ. මේකේ size එක හැම දෙයක්ම ඔයාලට වෙනස් කරගන්න පුළුවන් මේ විදිහට. එක තියෙන තැන මේ ඔක්කොම වෙනස් කරන්න පුළුවන්. ඔයාලට මේකේ පාට වෙනස් කරගන්න ඕන නම් මේක සිලෙක්ට් කරාට පස්සේ දැන් මෙහෙම තියෙද්දි මොකුත් නැහැ. මම මේ ෆොටෝ එක සිලෙක්ට් කරාට පස්සේ ඔයාලට පේනවා මේ ටැබ් එකක් ඕපන් වෙනවා graphic formats කියලා. මේකේ graphics fill කියන එකට ගියාට පස්සේ මේ ඔයාලට කැමති පාටක් මේකට දාගන්න පුළුවන්. අපි කියමු රතු පාට ඕනේ කියලා නම් රතු පාට සිලෙක්ට් කරනවා. මේක රතු පාට වෙලා තියෙනවා. ඒ ඔයාලට මොකක් හරි මේක වටේ outline එකක් ඕන නම් ඒකටත් option මේ විදිහට මේ දීලා තියෙනවා. දැන් මේ මෙහෙම තියෙද්දි කිසිම outline එකක් නැහැනේ. හැබැයි ඔන්න මට ඔන්න මේ outline එකක් දාගන්න ඕන. මම මේ වෙලාවේ ඔන්න outline එක කළු පාටින් දාගන්න. මේක ඉෆෙක්ට්ස් පවා දාන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේක අපිට මේ විවිධව මේක try කරලා බලන්න අනිවාර්යයෙන්. ගොඩාක් දේවල් තියෙනවා මේ 3D effect එකක් glow එකක් දාගන්න පුළුවන්. දැන් මේවා එකක් දැම්මම පස්සේ වර වෙන මේ පිටිපස්සෙන් පොඩි නිල් පාටට පොඩි glow එකක් දිලිසෙන ගතියක් දීලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් වාට දාන්න පුළුවන්. තව ඕන් තරම් මේකේ මම වාට පෙන්නවා ගොඩාක් icons තියෙනවා. මේක අනිවාර්යයෙන්ම තනියම කරලා බලන්න. මොකද මම වුණත් PowerPoint නැත්නම් මේ Office collection ගැන course හදාarලා තියෙනවා. හැබැයි ඇත්තටම ගත්තොත් මම මේක ගැන ඉගෙනගෙන තියෙන්නේ තනියම. විවිධ try කරලා මේවා click කරලා බලලා මොකක්ද මේකෙන් වෙන්නේ වැරදිච්ච අවස්ථාවල් තියෙන නිසා මම කියන්නේ මේ හැම එකක්ම මම ඔයාලට කියලා දෙන දේවල් මම ඔයාලට basic දේවල් කිහිපයක් තමයි කියලා දෙන්නේ. හැබැයි මේ හරහා ඔයා තව හොයලා බලන්න මේකේ තව මොනවද කරන්න පුළුවන් මේකේ තව මොනවද තියෙන option අදටත් මම මේ ගැන දන්නේ නැති ගොඩාක් දේවල් තියෙනවා. මම ආපහු අලුතෙන් try කරන දේවල් තියෙනවා. ඉතින් මම ඔයාලට කියනවා අනිවාර්යයෙන් මේ විදිහට try කරලා බලන්න. එහෙනම් අපි යමු ඊළඟ trick එකට. slide duplicate. මේක හරිම සරල දෙයක්. හිතන්න ඔයාට එකම slide එක අපි කියමුකෝ මේ slide duplicate කෙනෙක් කියලා. ඔයාට මේ වගේම තව එකක් ඕනේ. එතකොට ආපහු පාරක් අලුතෙන් slide එකක් open කරගෙන පැත්තෙන් පේනවා ඇති මේකේ මේ slide එක මෙහෙම click කරලා control එක ඔබාගෙන D ඔබව ගමන් ඒක ඔයාට මේ විදිහට පේන්නේ. මම ආපහු ඔයාට පෙන්නන්නම්. අපි කියමු මේ විදිහට slide duplicate එක click කරලා ඒක ඔබාගෙනම control plus D යවුවා නම් ඔන්න ඔයාට ඒක duplicate එක කරනවා. අපි කියමුකෝ එහෙමත් නැත්නම් මේ slide duplicate කෙනෙක් click කරලා නැත්නම් අදාළ slide එක click කරලා right click එකේ බවට පස්සේ ඔන්න options කීපයක් නා මේකේ මේ duplicate slide කියන එක එවුවත් ඒක duplicate වීමක් වෙනවා. ඔන්න ඔක තමයි slide duplicate කියලා. එහෙනම් අපි යමු
ඊළඟ ට්‍රික් එක. මේ ට්‍රාන්සිෂන්ස් කියලා කියන්නේ. ඔයාලා දකින්න ඇති මම මේ ස්ලයිඩ් එකකින් ස්ලයිඩ් එකකට යද්දි උදාහරණයක් විදිහට මම ඔයාලට පෙන්නන්නම්. දැන් මේ ට්‍රාන්සිෂන් කියන ස්ලයිඩ් එක මම කලින් එකට යද්දි ඔන්න පොඩි ඇනිමේෂන් එකක් තියෙනවා. නිකන් ඔහේ එක නැති වෙලා ඇවිල්ලා නෙමෙයි පොඩි ඇනිමේෂන් එකක් තියෙනවා. මෙන්න මේකට තමයි මේ ට්‍රාන්සිෂන්ස් කියලා කියන්නේ. එතකොට මේකදී මේ ට්‍රාන්සිෂන් කියන දේ ගැන කතා කරද්දී ඔය සැලකිලිමත් වෙන ගොඩක් ලොකු දෙයක් තියෙනවා. ඒ තමයි ඔයා මේ ස්ලයිඩ් ෂෝ එක හදන පර්පස් එක මොකක්ද? උදාහරණයක් විදිහට ගත්තොත් මේක ඔයා ප්‍රොෆෙෂනල් දෙයකට නම් හදන්නේ ඒකට යූස් කරන ට්‍රාන්සිෂන්ස් වෙනම තියෙනවා. නැත්තම් ඔයා මේක මොකක් හරි එන්ටර්ටේන්මන්ට් පැත්තෙන් හදන දෙයක් නම් ඒකටත් යූස් කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. දැන් මේ මේ විදිහට මේ ස්ලයිඩ් එක සිලෙක්ට් කරලා මේ උඩම තියෙන ට්‍රාන්සිෂන්ස් කියලා එකක් තියෙනවා. මෙන්න මේකට ගියාට පස්සේ මේ ට්‍රාන්සිෂන් ගොඩාක් ඔයාලට පෙන්눔 කරනවා. මම හිතන්නේ දැන් මේ මං ගාව තියෙන මේ ට්‍රාන්සිෂන් ඔක්කොම ටික සමහර කෙනෙක්ගේ PowerPoint වල නැති වෙන්න පුළුවන්. ඒකේ ඒ ඔෆිස් කලෙක්ෂන් එකේ අවුරුද්දත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. හරිද? එතකොට ඒ කියන්නේ පරණ මේවා මෙන්න මේ සමහර දේවල් නේ බේසික් දේවල් කීපයක් විතරයි තියෙන්නේ. මං කිව්වනේ ඔයා මේක යූස් කරද්දී ඔයා මේක කරන මොන වගේ දෙයකටද මේක හදන්නේ කෙනෙක් ගැන වාට අවබෝධයක් තියෙන්න ඕනේ කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා මේක ප්‍රොෆෙෂනල් වගේ දෙයකට හදනවා නම් සාමාන්‍යයෙන් ගොඩක්ම හොඳයි මෙන්න මේ උඩ තියෙන මේ සටල් කියන ලිස්ට් එකේ තියෙන ටික යූස් කරනවා. හැබැයි ඊට පස්සේ ගත්තොත් එම සාමාන්‍ය අපි කියමු මේක මොකක් හරි පොඩි ළමයින්ට හදන ස්ලයිඩ් ෂෝ එකක් කියලා. ඒතර ඒගොල්ලෝ ගොඩක් ආසයිනේ වෙනස් වී මේ දේවල් බලා ගන්න ඕනේ. ඒකෙදි වාට පේනවා මේ ඔප්ෂන්ස් කීප දෙයක්. දැන් උදාහරණයක් විදිහට මෙන්න මේ ෆ්‍රැක්චර් කියන එක අපි සිලෙක්ට් කරොත් එහෙනම් බලන්න මොකද වෙන්නේ? වීදුරු කුඩු වෙනවා වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ ක්‍රෂ් කියන එක දැම්මොත් එහෙම අර කොලයක් පොඩි කරලා අයින් කරලා දානවා වගේ. එහෙමත් නැත්නම් අපි කියමුකෝ මෙතන මේ එයාප්ලේන් එකක් තියෙනවා. රොකට් එකක් හදලා යවනවා. ඒ වගේ. ඒවට පස්සේ අපි ගත්තොත් ඔරිගාමි. මේවා හරිම ලස්සන ට්‍රාන්සිෂන්. හැබැයි මම ආපහු මතක් කරනවා කොච්චර ලස්සන වුණත් මේකේ ලස්සන දේවල් තිබ්බා කියලා හැම දෙයක්ම ස්ලයිඩ් ෂෝ එකක් ඇතුලේ අපි ඔබන්නේ නැහැ. හරිද? නිසා මම ආපහු මතක් කරනවා ඔයා මේ ස්ලයිඩ් ෂෝ එක හදන පර්පස් එක ගැන ඔයා හොඳ අවබෝධයක් තියාගන්න. ඉතින් මම export as PDF. ඒ කියන්නේ ඔයාට පුළුවන් මෙන්න මේ ස්ලයිඩ් ෂෝ එකක් මේ වගේ හදලා අපි සාමාන්‍යයෙන් මේක හදන්නේ මෙහෙම මොකක් ඩිස්ප්ලේ එකක දාන්නනේ. තවගෙන මේක පෙන්වන්නනේ. එහෙම නැතුව ඔයාට පුළුවන් මොකක් හරි ඔයා ඩොකියුමන්ට් එකක් වගේ හදනවා නම් ඔයාට පුළුවන් මේක වගේ ස්ටුඩන්ට්ස් ලට දෙන්න යද්දි එහෙම මේක ඔයාට එක්ස්පෝර්ට් කරලා කියන්නේ printable document එකක් විදියට මේක ගන්න පුළුවන්. ඒක අපිට කරන්නේ දැන් ඔයාට පේනවා දැන් ඔක්කොම ටික මේ විදියට තියෙනවානේ. හරිද? මට පුළුවන් මේක print කරන්න පුළුවන් විදියට document එකක් හදන්න පුළුවන්. ඒක හරිම ලේසි. අපි යනවා මෙන්න මේ file කියන tab එකට මේකට ගිහිල්ලා පල්ලෙහාම තියෙන export කියලා option එකක් තියෙනවා. මේ export කියන ගියාට පස්සේ options කිහිපයක් තියෙනවා. අපිට මේකෙන් videos හදන්න පුළුවන්. මම මේ දේවල් ඔයාලා ඉස්සරහට කියලා දෙනවා. තව මේක මොකක් හරි slide මේ CD එක write කරන්න මේ වගේ දෙයකට පුළුවන්. ඉතින් අපි PDF එකක් ගන්න අපි කරන්නේ මේ create PDF කියන එක select කරලා ඉතින් අපි select කරන PDF එක මෙන්න ටික වෙලාවක් ඇයි මේකට සමහරට ඒක PC එකත් එක්ක depend වෙනවා. අපි ඒ තැන select කරලා ඔයාලට පේනවා මෙතන PDF කියලා තියෙනවා. ඔන්න මේක පබ්ලිෂ් කරන්න තමයි තියෙන්නේ. එතකොට මේ ස්ලයිඩ්ස් ඔක්කොම ටික PDF එකක් විදියට ඕපන් වීමක් නැත්නම් PDF එකක් විදියට මේක හැදෙනවා. හරි. එතකොට දැන් ඔයාලට පේනවා ඇති මම අර කලින් හදපු ස්ලයිඩ් ෂෝ එකම තමයි ඔන්න දැන් මේ විදිහට මේ PDF එකක් විදියට හැදිලා තියෙන්නේ. මේක printable document එකක්. ඔයාලට කෙලින් මේක තැනකට දීලා print කරගන්න පුළුවන්. මේ පේන ඇති ඔයාලට ඔක්කොම ටික print කරලා තියෙනවා. දැන් මේක ඇතුලේ animations නෑ. මේක ඇතුලේ transition නෑ. මේක නිකන් just print කරන්න පුළුවන් document එකක් විතරයි. එහෙනම් ඔන්න මම අද දවසේදී ඔයාලත් එක්ක කතා කරා simple tricks 5ක් ගැන PowerPoint වල ද්වාර use කරන්න පුළුවන්. ඉතින් මම විශ්වාස කරනවා මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් මම කියලා දුන්නා වගේම මේ කියලා දෙන දේවල් බලාගෙන ඉඳලා මේ ටිකම කරන්න යන්න එපා. තව හොයන්න මේ ගැන තව මම කිව්වා තව ගොඩක් දේවල් මේක තියෙන ඒවා ඔයා හොයලා බලන්න. ඔයාලට මොන හරි ඒ ගැන ප්‍රශ්නයක් આવොත් එimhe අනිවාර්යෙන් comment section එකේ දාන්න. ඔයාලගේ ප්‍රශ්න වලට අදාළ answers ටික මම ඔයාලට ඉස්සරහා වීඩියෝ වල දෙන්න. ඉතින් comment එකක් දාලා කියන්න ඔයාලට ඊළඟට ඕනේ කරන්නේ PowerPoint වීඩියෝ එකක්ද නැත්නම් Canva සම්බන්ධ වීඩියෝ එකක්ද කියලා. අපි මේ වීඩියෝ එක ඔයාලට කියන්න මම ready. now අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඔයාලා හැමෝටම good luck.